ටයිම් රිලේෂන් වලින් ඔප්පු කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අනාගතයට යාම. අතීතයට යාම සම්බන්ධව මත ගොඩක් තියෙනවා. හරිද? අතීතයට යාම ගැන කතා කරද්දී අතීතයට යාම කරන්න බැහැ කියන එකේ තාම ගොඩක් කට්ටිය ඉන්නේ. අතීතයට යාම කරන්න අමාරුයි කියලා ගොඩක් කට්ටිය ඉන්නේ. හරිද? එතකොට දැන් අතීතයට යාම ගැන කතා කරද්දී මේ ඔය අතීතයට යාම කරන්න බැහැ කියන එක තහවුරු කරන්න විවිධාකාරයේ පැරඩොක්ස් ඉදිරිපත් කරලා තියෙනවා. පැරඩොක්ස් කියන්නේ අපිට උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්න. පැරඩොක්ස් කියන්නේ උත්තර ගලව ගන්න බැරි ප්‍රශ්න. හොඳම උදාහරණය තමයි පැරඩොක්ස් ගොඩක් තියෙනවා. හරිද? පැරඩොක්ස් ගොඩකින් එකක් තමයි මේ grandfathers paradox කියන්නේ. grandfathers paradox. අතීතයට යාම සම්බන්ධව. ඔය grandfathers paradox එකේ තියෙනවා මෙහෙම කතන්දරයක්. ඒක දිනවා හරි. දැන් අපි අතීතයට ගියොත් ඒක අපි අතීතයට ගියොත් අවුලක් වෙන තැනක් තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ. කියන්නේ එහෙම වෙන්න බෑ කියන එක තමයි එයාලා පෙන්වන්නේ. paradox එකක් ඉදින් පෙන්වන්නේ ගැලපෙන්නේ නැති සිද්ධියක්. එයාලා කියනවා හරි දැන් මම ඉන්නවා. දැන් යම් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා අපි හිතමුකෝ අතීතයට යන්න පුළුවන් කියලා. එයා අතීතයට යනවා. ගිහිල්ලා දැන් වර්ෂ 2026 නේ. එයා යනවා 1950ට විතර යනවා. 55ට විතර යනවා. ගිහිල්ලා එයාගේ තාත්තගේ තාත්තව එයාගේ තාත්තව පොඩි කාලෙදී හොයා ගන්නවා. ඒ කියන්නේ තාත්තා ඉපදෙන්න කලින් තාත්තගේ තාත්තව පොඩි කාලෙදී හොයා ගන්නවා. ඒ කියන්නේ තාත්තගේ තාත්තා කියන්නේ සීයානේ. සීයා පොඩි කාලෙදී සීයාව හොයා ගන්නවා අතීතෙට ගිහිල්ලා. සීයා හොයාගෙන ඒ සීයාව මරනවා. හරිද? සීයාව මරනවා. අන්න එතනින් ලොකු ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඇයි? මිනිස්සයා අතීතයට ගිහිල්ලා සීයාව මැරුවා. පොඩි කාලෙදී සීයා පොඩි කාලෙදී. සීයා පොඩි කාලෙදී සීයා මැරුණා නම් පසු කාලිනව සීයා කසාද බඳින්නේ නැහැ. තාත්තා ඉපදෙන්නේ නැහැ. තාත්තා ඉපදෙන්නේ නැතිනම් පසු කාලිනව මේ මිනිස්සයා උපදින්නෙත් නැහැ. මේ මිනිස්සයා නොපවතින්නේ නම් මේ මිනිස්සයා අතීතයට යන්නේ නැහැ. මේ මිනිස්සයා අතීතයට යන්නේ නැතිනම් සීයා මැරෙන්නේ නැහැ. එහෙනම් සීයා ජීවත් වෙනවා. සීයා ජීවත් වුණොත් තාත්තා ඉන්නවා. තාත්තා ඉන්නවා නම් මිනිස්සයා ඉන්නවා. මිනිස්සයා ඉන්නවා නම් සීයා මැරෙනවා. සීයා මැරෙනවා නම් තාත්තා මැරෙනවා. තාත්තා මැරෙනවා නම් මිනිස්සයා ඉන්න විදිහක් නැහැ. ඒතකොට මිනිස්සයා ඉඳීමත් නොඉඳීමත් අතර අවුලක් එනවානේ. ඒ කියන්නේ මිනිස්සයා ඉන්නවා කියලා හිතුවොත් වටයක් ගිහින් එද්දි මිනිස්සයා නැහැ වෙනවා. මිනිස්සයා නැහැ කියලා හිතුවොත් වටයක් ගිහින් එද්දි මිනිස්සයා ඉන්නවා වෙනවා. පැරඩොක්ස් එකක් ගැලපෙන්නේ නැති සම්බන්ධයක්. පැරඩොක්ස් එකක් කියන්නේ ගැලපෙන්නේ නැති සම්බන්ධයක්. හරිද? ගැලපෙන්නේ නැති සම්බන්ධයක්. ඉතින් ඒ වගේ විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා. කාලේ හරහා යන්න බෑ කියන එකට පැරඩොක්ස් මේක විතරක් නෙමෙයි තව ගොඩාක් පැරඩොක්ස් තියෙනවා. මම මේ නිකන් එකක් දෙකක් කියන්නේ. මේ වගේ පැරඩොක්ස් තියෙනවා. ඉතින් මේ පැරඩොක්ස් වලට උත්තරක් දීලා තියෙනවා පසු කාලේ. නෑ කාලේ හරහා යන්න පුළුවන්. නෑ මේක හරියන්නේ නෑ. මේ ඔයා කියන කතන්දරේ බිඳින්න මට තර්ක තියෙනවා කියලා විද්‍යාඥයෝ තව තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි ඔය self consistency principle එක. ඒ කියන්නේ රුසියන් සයින්ටිස්ට් කෙනෙක් කියනවා හරි ඔයා කියන කතන්දරය මම බින්දිනවා මෙන්න මෙහෙම කියලා. රුසියන් සයින්ටිස්ට් කෙනෙක් කියනවා මෙහෙම කතන්දරයක්. එයා කියනවා ඒකත් දැන් පිළිගන්න කතන්දරයක් යම් ආකාරයකට පිළිගන්නවා කියන සමහර පිළිගන්නවා සමහර පිළිගන්නේ නැහැ. හරිද? එයා කියනවා මෙහෙමයි හරි. ඔයා කාලේ හරහා ගිහිල්ලා මෙහෙම එකක් තියෙනවා. එයා කියනවා ඔයා කාලේ හරහා යන්න බෑ කියලානේ කියන්නේ. හරි. එයා කියනවා කාලේ හරහා ගියොත් වෙන්නේ නැහැ. ඔහොම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාලේ හරහා ගිහිල්ලා ඔයාට කවදාවත් ඔයාගේ සීයාව පොඩි කාලෙදී මරන්න බෑ. යුනිවර්ස් එක ඔයාව සීයාව පොඩි කාලෙදී මරන්න හදන එකෙන් වළක්වනවා. යුනිවර්ස් එක කවදාවත් යුනිවර්ස් එක විනාශ වෙන ආකාරයේ සම්බන්ධතාවයක් හදන්න දෙන්නේ නැහැ. self consistency. ඒ කියන්නේ ඔයාගේ පැවැත්ම වෙනස් කරන සාධකයක් ඔයාට අතීතයට ගිහිල්ලා කරන්න බෑ කියලා තමයි එයා කියන්නේ. යුනිවර්ස් එක විසින් යුනිවර්ස් එක පරිස්සම් කරනවා. ඔයා 100ට වෙඩි තියන්න හැදුවොත් තුවක්කුව හරි වැඩ කරන්න නැති වෙනවා කියන එක තමයි එයාගේ තර්කෙදි තියෙන්නේ. ඒ කියන්නේ එකපාරට මොනවා හරි කරන්න ගියොත් ඒක කරන්න බෑ. කරන්න බෑ කියන එක කන්සෙප්ට් එකක තියෙනවා. ඒකත් දැනට යම් පිරිසක් පිළිගන්න කන්සෙප්ට් එකක්. ඊට වඩා හරිම ලස්සන කන්සෙප්ට් එක තමයි මල්ටිවර්ස් තියරි එක. මල්ටිවර්ස් තියරි. හරි. මල්ටිවර්ස් තියරි එකේදී කියනවා ඒක තමයි දැන් ගොඩාක් කට්ටිය පිළිගන්නේ සහ ෆිල්ම්ස් හදන්නේ. ගොඩාක් ෆිල්ම්ස් වලට මේක තමයි අරන් තියෙන්නේ මල්ටිවර්ස් තියරි. ඒගොල්ලෝ කියන්නේ ඔයා කාලේ හරහා ගියොත් ඔයා යන්නේ මෙම ලෝකයේ විශ්වයේ යම් මෙම ලෝකයේ ටයිම් ලයින් එකට නෙමෙයි. මෙම ලෝකයේ පැවැත්ම තියෙන දෙකට නෙමෙයි.
ඔයා යන්නේ දැන් ඔයා 1980ට ගියා කියන්නේ ඔයා 1955ට ගියා. ඔයා යන්නේ 1955 ගෙවෙමින් පවතින වෙනත් යුනිවර්ස් එකකට. ඒ යුනිවර්ස් එකේ ඔයාගේ සීයා වගේ කට්ටිය ආච්චි වගේ කට්ටිය ඒ සීයා වගේ කට්ටිය ඉන්න පුළුවන්. ඔයා ගිහින් එයාව මැරුවොත් ඒ යුනිවර්ස් එකේ අනාගතයේදී ඔයා කියලා කෙනෙක් නැති වෙයි. හැබැයි මේ යුනිවර්ස් එකේදී මේ යුනිවර්ස් එකේදී ඒක ඔයාගේ පැවැත්මට බලපෑමක් වෙන්නේ නැහැ. මේ විදිහට ලෝක අනන්ත සංඛ්‍යාවක් තිබේ. ඒ නිසා විවිධ කාල ගෙවෙන විවිධ යුනිවර්ස් තිබේ. ඔයා විසින් ඒ යුනිවර්ස් එකට ගිහිල්ලා කරන දේ මත ඒ යුනිවර්ස් එකේ අනාගතය වෙනස් වෙනවා මිසක් ඔයාගේ වර්තමාන යුනිවර්ස් එකට ඒක බලපෑමක් නැහැ කියන එක තමයි ගොඩාක් කතන්දරවල තියෙන්නේ. ගොඩාක් පිළිගත්ත කතන්දරේ වෙන්නේ මල්ටිවර්ස් තියරි කියන එක. සමහරවිට ඔයාලා ගොඩක් ෆිල්ම්ස් බලලා තියෙනවා නම් මේ ෆිල්ම්ස් වල මේවා දැකලා තියෙනවා. බලලා තියෙන කට්ටියට කියන්න පුළුවන් මොන ෆිල්ම්ස් වලද මේවා තිබුණේ කියලා. නේද? ටයිම් ඩිලේෂන් සම්බන්ධව ඉන්ටර්ස්ටෙලර් වල තිබ්බා. ඊට පස්සේ මල්ටිවර්ස් තියරි සම්බන්ධව ඇවෙන්ජර්ස් ෆිල්ම්ස් ගොඩක තිබ්බනේ. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, ස්පයිඩර්මෑන් ඉන් ස්පයිඩර්වර්ස්. ඊට පස්සේ මම හිතන්නේ එන්ඩ් ගේම් එකෙත් තිබුණා. ඔය තානෝස් ඇවෙන්ජර් සීරීස් එකේ අන්තිමට තිබිච්ච ඔය තානෝස් කියන එක්කෙනාව විවිධ මල්ටිවර්ස් වලදී මරණ කතන්දරයක් තිබුණා. ඔහොම ඒවා තිබ්බා. නේද? ඉතින් මල්ටිවර්ස් කියන්නේ සිංහලෙන් සමාන්තර ලෝක කියන එක තමයි. ඒක පැරලල් යුනිවර්ස් කියන කතන්දරේ තමයි ඒක අතකට. පැරලල් යුනිවර්ස්. හරිද? ඒ වගේ මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, ස්පයිඩර්මෑන් නෝ වේ හෝම් ඒ වගේ ඒවා තිබුණා. හරිද? ඒ වගේ තිබුණා විවිධ දේවල්. ඉතින් මල්ටිවර්ස් තියරි කියන එකක් තියෙනවා. තවත් තියරිස් තියෙනවා මල්ටිවර්ස් තියරි එක තියෙනවා. තව ගොඩක් තියරිස් තියෙනවා. මල්ටිවර්ස් තියරි තමයි ටිකක් කරා මේ ගොඩක් කට්ටිය කැමති ඒකට. ඒ කියන්නේ ඒක හරිම ඉන්ටරෙස්ටිං මල්ටිවර්ස් තියරි කියන එක. ඉතින් ඊට පස්සේ කට්ටිය අහනවා මල්ටිවර්ස් තියෙනවා නම් හරි. මල්ටිවර්ස් අපි පිළිගමුකෝ. තව තියරිස් තියෙනවා. මල්ටිවර්ස් අපි පිළිගන්නවා කිව්වොත් මල්ටිවර්ස් දැන් කොහෙද තියෙන්නේ? මල්ටිවර්ස් කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ තවත් මේ වෙලාවෙම 1980 ගෙවීමින් පවතින ලෝකයක් තියෙන්න ඕනේ. මේ වෙලාවේ 1990 ගෙවීමින් පවතින ලෝකයක් තියෙන්නත් ඕනේ. ඒතර මාර ලෝක ගානක් තියෙන්න බෑ. එකිනෙකට සමාන්තරව ග්‍රහ ලෝක ගොඩාක් තියෙන්න බෑ එහෙනම්. ගොඩාක් තියෙන්න ඕනේ. කොහෙද මේවා තියෙන්නේ? කොහෙද මේවා තියෙන්නේ කියන එකෙත් විවිධ තර්ක තියෙනවා. විවිධ තර්ක තියෙනවා. සමහරු කියනවා මේක තියෙන්නේ මේ අපි ඉන්න 3D ස්පේස් එකේම තමයි. ඒ කියන්නේ මේ විශ්වයෙන් එළියේ. අපිට අයත් විශ්වයක් තියෙනවානේ. මේ ගැලැක්සි එකෙන් එළියේ. මේ ගැලැක්සි එකෙන් එළියේ. මේ ගැලැක්සි එකෙන් එළියේ ඈත තැනක. මේක අතීත ඉවරයක් නෑනේ. හැමතැනම තියෙනවානේ. මේ බුධ සිකුරු පෘථිවි ඒ ටික තියෙන සෞරග්‍රහ මණ්ඩලයයි ඒ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ශීරපතයෙන් පස්සේ තියෙන ඒ ඔක්කොම ටිකෙන් එළියේ ආයිත් තියෙනවා මෙහෙම තරම්. ඉඩ තියෙනවනේ ඕන තරම්. තියෙන්න පුළුවන්. ඒ වගේ ඒවා මෙවැනි ලෝක තිබේයි කියනවා එක කට්ටියක්. ඊට වඩා අවස්ථන තරගය තමයි සමහර කට්ටිය කියනවා මේක තියෙන්නේ මේ ලෝකේ තියෙන මේ ඉතුරු මල්ටිවර්ස් ටික. ඒ කියන්නේ මේ වෙලාවේදී 1980 1990 2001 2010 මේ කියන සියලුම මල්ටිවර්ස් තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. මේ මල්ටිවර්ස් තියෙන්නේ මෙතනමයි. මේ මං ඉන්න තැනමයි. මේකට අදාළ මේ ලෝකේ මල්ටිවර්ස් එක තියෙන්නේ මෙතනමයි කියලා තර්ක ටිකක් තියෙනවා. මෙතනමයි කියලා තර්ක ටිකක් තියෙනවා. හරි? ඒක හරිම අමුතුයිනේ. ඒතර ඔයාලා බලන්න දැන් මෙතන තියන්නේ කොහොමද? මේ ඔක්කොම ටික මේ පේන්නේ නැහනේ අපිට. එහෙම 2100 අවුරුද්දත් මෙතනද තියෙන්නේ 1900 අවුරුද්දත් මෙතනද තියෙන්නේ. ඔව් මෙතනම තියනවා කියලාත් කියනවා. අන්න ඒ තරකේ තියෙනවා. ඒක තමයි Stranger Things වගේ TV series වල එක ගැන යම් සඳහනක් තිබුණා හොඳට. එතකොට මේ මෙතනම තිබුණා. මෙතනම තියෙනවා. මෙතනම තියනවා කියන එකෙන් කියන්නේ මෙහෙම එකක්. එතකොට දැන් කොහොමද ඒකට යන්නේ? දැන් මෙතනම නම් තියෙන්නේ. මේ අපි ඉන්න තරම නම් ඒක තියෙන්නේ. මේක උඩින්ම ඕවර්ලැප්ස් වෙන්න මේක උඩම නම් මේක තියෙන්නේ. ඒකට යන්නේ කොහොමද? ඒක පැහැදිලි කරන්නේ මෙහෙමයි. හරියට නිකන් ඒක දැන් මේ කාමරේ දැන් ඔයාගේ කාමරේ රේඩියෝ එකක් තියෙනවා. ඒ රේඩියෝ එකට විවිධ රේඩියෝ channel අහුවෙන්නේ කොහොමද? ඇත්තටම සියලුම රේඩියෝ channel වලින් එන තරංග ඔයාගේ කාමරේට එනවා. හැම වෙලාවෙම එනවා. ඒක හැඩපෙන්නේ නැහැ. මුළු තරංග හැම එකක්ම ඔයාගේ කාමරේට එනවා. ඔයා රේඩියෝ එක ටියුන් කරලා ඔයාට කැමති channel එකක් ඔයාලා අල්ලගන්න පුළුවන්. රේඩියෝ එක ටියුන් කරලා 95.4ද 98.2ද කියන එක ඔයාලා අල්ලගන්න පුළුවන්. ඒ වගේ අපි ඉන්න තැනත් සියලුම යුනිවර්ස් ටික එකපාර එක උඩ තියනවලු. හැබැයි අපි මේ වෙලාවේ ටියුන් කරන් ඉන්නේ මේ යුනිවර්ස් එකට හරියන පැවැත්මකට. ක්වොන්ටම් ලොකු කතන්දර ටිකක් තියෙනවා. කොහෙරන්ස් ඩිස්කොහෙරන්ස් ඔහොමම තියෙනවා. ඉතින් මේ ඒ වගේ අර සමපාත වීම අපි මේ වෙලාවේ ටියුන් කරන් ඉන්නේ මේ යුනිවර්ස් එකටලු. ඉතින් අපිව වෙන යුනිවර්ස් එකකට ටියුන් කරන්න නම් පුළුවන්. ඒක ටියුන් කරලා ක්වොන්ටම් ෆිසික්ස් වලදී ක්වොන්ටම් මෙකැනික්ස් වලදී එක ඉලෙක්ට්‍රෝනයක් වගේ එකක වේව් ෆන්ක්ෂන් එකක් අරගෙන ඒක ටියුන් කරන අවස්ථාව ගැන කතා කරනවා.
නමුත් අපි අර මිනිස්සු විදිහට අපි ගොඩාක් ඇටම්ස් වලින් හැදිලා තියෙනවා. මිනිස්සෙක්ව තාම එහෙම ටියුන් කරගන්න බැරි වෙයි කියලායි කියන්නේ. තාම මේ තියෙන වර්තමාන තාක්ෂණ අනුව මිනිස්සෙක්ව වෙන යුනිවර්ස් එකකට ටියුන් කරගන්න. මෙතනම තියෙන අනිත් එක හොයාගන්න. දැන් ඔයාට රේඩියෝ එක ටියුන් කරද්දි මේ සංඛ්‍යාතය තිබිලා අනිත් එකට ඔයා බටන් එක කරපු ගමන් වෙන සංඛ්‍යාතයක් ඔයාට ඇහෙන්න පටන් ගන්නවා. ඔයා වෙනම ලෝකෙක ඉන්නේ. රේඩියෝ එකේ මේ channel එකේ කතන්දරෙන් ඔයා ඊළඟ channel එකේ කතන්දර මාරු වෙනවා. ඒ වගේ අරකෙත් මාරු වෙන්න පුළුවන් කියලා කියනවා. පුළුවන් කියලා කියනවා. හරිද? ඊළඟට දැන් ඕක හරි. ඊළඟ වැඩේ. දැන් බලන්න. ඉතින් මම මේ කතන්දර කියන්නේ ටෙලිපෝට් වීම. මම මේ කතන්දර කියන්නේ ඔයාලා ෆිසික්ස් ඉගෙන ළමයි. ඔයාලා බුද්ධිමත් ළමයි වෙන්න ඕනේ. හරි ලොකු ඩ්‍රීම් එකක් තියාගන්න ඕනේ. ඔයාගේ ඩ්‍රීම් වෙන්න ඕනේ නිකන් කාර් එකක් අරගෙන, ගෙයක් අරගෙන, ඒ ගෙදර කියන්නේ ඒ ගේ හදන එකවත්, කාර් එකක් ගන්න එකවත් වගේ චූටි හීන තියාගන්න එපා. ලොකු ඩ්‍රීම්ස් වල ජීවත් වෙන්න, ලොකු දේවල් වලට යන්න, ලොකු හීන පස්සෙන් යන්න. නිකන් ලස්සන කාර් එකක් ගන්න වගේ ෆිසික්ස් කරන්න, සයන්ස් කරන්න ඕනේ නැහැ. මේ ලෝකේ තව පාරවල් තියෙනවා. ඒකත් ඔයා කරන්න ඕනේ. භෞතික ජීවිතේ සාර්ථකත්වය ගන්න එක අනිවාර්යයෙන්ම වැදගත්. ඒක විතරක් නෙමෙයි. ඒක නිකන් ඔයාගේ දූවිල්ලක් වගේ චූටි දෙයක් විතරයි. ඒක එක දෙයක් විතර. ඊට වඩා ගොඩක් ලොකු කෙනෙක් වෙන්න ඕනේ. ඒවත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හැබැයි ඊට වඩා ගොඩක් ලොකු කෙනෙක් වෙන්න ඕනේ. හරි? ඒකයි මම මේ කියන්නේ. එතකොට ඉතින් පොඩි කතන්දරයක් මම කිව්වේ. ඉතින් ඔයාලට මේවා ගැන සර්ච් කරන්න පුළුවන්. මේවා ගැන ෆිල්ම්ස් තියෙනවා, තියරිස් තියෙනවා, ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ මොනවද කියලා බලන්න පුළුවන්. ක්වොන්ටම් මෙකැනික්ස් කියන්නේ මොනවද කියලා බලන්න පුළුවන්. ටයිම් ට්‍රැවල් නේද? ටයිම් ඩිලියුෂන්. ඒ වගේ ගොඩක් දේවල් වලට බලන්න පුළුවන්.